රටේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූවන් සඳහා ආපදා සහන ලබා දීමට නව චක්‍රලේඛනයක් දෙසැම්බර් 14 වෙනි දින නිකුත් කරලා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයෙන්. එම චක්‍රලේඛනය අනුව මොනවාද මේ දීලා තියෙන දීමනා? එම දීමනා ලැබෙන්නේ කාටද? එම දීමනා ලබන්න සුදුසුකම් මොනවාද? සහ එම දීමනා ලබා ගැනීමට අයදුම්පත් යොමු කරන්නේ කොහොමද කියලා අද බලමු වීඩියෝ එකකින්. චක්‍රලේඛනය අනුව හදිසි ආපදා තත්ත්වය නිසා බලපෑමට ලක් වූ පවුල් වලට තම නිවස හෝ තාවකාලික නවාතැන නැවත පදිංචියට යෝග්‍ය පරිදි පිරිසුදු කර ගැනීම සඳහා රුපියල් 25000ක දීමනාවක් ලබා දීම. මෙහිදී තමා සිටි ස්ථානය පූර්ණ හානියට පත් වූ නිවාසයක් හෝ ගම් වතුර පිටාර ජලය සුලිසුලන් නායෑම් පස් කඩා වැටීම් යන හේතුන්ගෙන් අර්ධහානියට පත් වූ නිවාසයක් හෝ නිවාස හානියක් සිදු නොවුනද ඉහත සඳහන් ආපදා තත්ත්වයන් නිසා අපිරිසුදු තත්ත්වයකට පත් වූ නිවාසද මෙම දීමනාව ලබා ගැනීමට සඳහා සුදුසුකම් ලබනවා. ඉඩමේ අයිතිය නිවස ජීවත් වන අයගෙම විය යුතු නෑ. ආපදාවට ලක් වූ ස්ථීර පදිංචි නිවාස හිමියන්, වතු නිවාසවල පදිංචිකරුවන්, කුලී නිවාසවල පදිංචිකරුවන්, අනවසර නිවාස පදිංචිකරුවන්, රජයේ නිල නිවාස පදිංචිකරුවන් හා රජයේ ලියා පදිංචි ළමා නිවාස, වැඩිහිටි නිවාස, ආබාධ සහිත තැනැත්තන්ගේ නේවාසික මධ්‍යස්ථානවලටද මෙම දීමනාව ලබා ගන්න පුළුවන්. එතකොට මෙම දීමනාව ලබා දීමේ පදනම වෙන්නේ මෙම ආපදා තත්ත්වයට බලපෑ නිවාස පිරිසුදු කර ගැනීමට රුපියල් 25000 බැගින් බෙදා දීමයි. ඒ අනුව එක් නිවාස ඒකකයක පවුල් කිහිපයක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙක් සිටිනම් එම නිවාසයේ සිටින පවුල් හෝ පුද්ගලයන් අතර මෙම දීමනාව සමසේ බෙදී යා යුතුයි. එමෙන්ම කුලී පදනම් මත සිටින නිවසක් නම් එම දීමනාව හම් වෙන්නේ නිවසේ ජීවත් වන පුද්ගලයන්ට පමණයි. නිවසේ අයිතිකරු කුලී නිවාසයන් සමග සිටිනම් එම පුද්ගලයන් සමගද සමසේ බෙදී යා යුතුයි. එතකොට මේ 25000ක මුදලකට අදාළ දීමනාව ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඔයාලට ගන්න පුළුවන් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා මේකේ PDF එකක්. ඒක පුරවලා ග්‍රාම නිලධාරීවරයාට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙන්න. එතකොට මෙම දීමනාව ලබා ගන්න පුළුවන්. ඊළඟට බලමු ආපදාවෙන් බලපෑමට ලක් වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන්ගේ බඩු අත්‍යවශ්‍ය ගෘහෝපකරණ මිලට ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවාසයකට රුපියල් 50000ක දීමනාවක් ලබා දීම. එතකොට මෙම දීමනාව සඳහා සුදුසුකම් වන්නේ පූර්ණ හානියට පත් වූ නිවාස, ගම් වතුර පිටාර ජලය සුලිසුලන් නායෑම් කණ්ඩි කඩා වැටීම් හේතුවෙන් අර්ධහානියට පත් නිවාස, ඉහත සඳහන් ආපදා තත්ත්වයන්ගෙන් මුළුතැන්ගේ උපකරණ හා අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ හානියට පත් වූ නිවාස. එතකොට මෙහි ඉඩමේ අයිතියද පෙර පරිදිමයි. ඉඩමේ අයිතිය නොසලකා හැර නිවසේ පදිංචි වී සිටින අයට මෙම දීමනාව ලැබෙනවා. කුලී නිවාසයක් නම් කුලී නිවාසයේ පදිංචි වී ඉන්න අයට මෙම දීමනාව ලැබෙනවා. නිවසේ හිමිකරු කුලී නිවාසියන් සමග ජීවත් වෙනවා නම් එම මුදල එම පුද්ගලයන් සමග සමසේ බෙදලා යන්න ඕනේ. එතකොට මෙම දීමනාවේ පදනම ආපදා තත්ත්වය නිසා බලපෑමට ලක් වූ නිවාසවල මුළුතැන්ගේ උපකරණ අත්‍යවශ්‍ය ගෘහ උපකරණ හානි වී ඇතනම් එම භාණ්ඩ නැවත මිලදී ගැනීම සඳහා රුපියල් 50000ක් බැගින් හානිය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ලබා දිය යුතුයි. එතකොට මෙම දීමනාව ලැබෙන්නේ හානිය තහවුරු කර ගැනීමෙන් පස්සේ. එතකොට මෙහි දීමනා ඉල්ලුම් පත්‍රයද අපි එතකොට මෙම ඉල්ලුම් පත්‍රයේද PDF එක අප්ස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්න. ඒකට ගිහින් ඒකෙන් ඉල්ලුම් පත්‍රය අරන් පුරවලා ග්‍රාම නිලධාරීවරයාට හෝ ප්‍රාදේශීය සභාවට බාර දෙන්න. ඊළඟට බලමු නායෑම් හා ගම් වතුර හේතුවෙන් තම පදිංචි නිවාස අහිමි වූ හෝ නිවාස සම්පූර්ණ ලෙස හානිවීම හේතුවෙන් ජීවනෝපාය කටයුතුවල අඛණ්ඩව නිරත වීමට නොහැකි පවුල් වෙත ගෙවනු ලබන දීමනාව. එතකොට මෙම දීමනාව ලැබෙන්නේ ආපදාවෙන් බලපෑමට ලක් වූ පදිංචි නිවස අහිමි වූ හෝ නිවස පූර්ණ ලෙස හානිවීම හේතුවෙන් හෝ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අවදානම් ලෙස හඳුනාගත් පදිංචියට නොසුදුසු ලෙස නිර්දේශ කිරීම හේතුවෙන් ජීවනෝපාය කටයුතු වලට අඛණ්ඩව නිරත වීමට නොහැකි පවුල් සඳහා පමණක් මෙම දීමනාව හිමි වෙනවා. මෙම දීමනාව කුලී නිවසක පදිංචි වී සිටිනවා නම් ඒ අය සඳහාද මෙම දීමනාව ලැබෙනවා. එතකොට කුලී නිවසක පදිංචිව සිටිනවා නන්ද මෙම දීමනාව ලැබෙනවා. මෙම දීමනාව පවුලේ සමාජිකය සංඛ්‍යාව අනුව මේ විදිහට මාස 3ක කාලයක් සඳහා ලබා දෙනවා. නිවසේ සමාජිකින් සංඛ්‍යාව දෙන්නෙක් හෝ ඊට අඩුයි නම් මාසයකට රුපියල් 25000 බැගින් ලැබෙනවා. නිවසේ සමාජිකින් සංඛ්‍යාව දෙකට වැඩි පවුල් සඳහා මාසයකට රුපියල් 50000ක මුදලක් ලැබෙනවා. එතකොට මෙම දීමනාව ලැබෙන්නේ 2025 දෙසැම්බර් 2026 ජනවාරි පෙබරවාරි යන මාස 3ට අදාළව. ඊළඟට බලමු ආපදාවෙන් බලපෑමට ලක් වූ පාසල් සිසුන්ට පොත්පත් සහ ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහා එක්වරක් පමණක් ලබා දෙන දීමනාවක් ලෙස
එක් පාසල් දරුවෙකුට රුපියල් 15,000ක මුදලක් ලැබෙනවා. එය විදුහල්පති හා ග්‍රාම නිලධාරිවරයා විසින් තහවුරු කළ යුතුයි. ඊළඟට බලමු නායම් හා ගංඋතර ආපදා තත්ත්වය හේතුවෙන් තම නිවස අහිමි වී පදිංචි වීමට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා නිවසක් ඉදිකර ගන්නාත් එක් වෙනත් ස්ථානයක తాවකාලිකව පදිංචි වීම සඳහා මාසයකට රුපියල් 25,000 බැගින් උපරිමය මාස 6ක් දක්වා කුලී දීමනාවක් ලබා දෙනවා. මෙම කුලී දීමනාව ලබා ගැනීම සුදුසුකම් වෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් නිවස පූර්ණ හානියට පත්වීමේ තම පදිංචි නිවස අහිමි වී පදිංචි වීමට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා නව නිවසක් ඉදිකර ගන්නාත් එක් උපරිමය මාස 6ක් දක්වා වෙනස් ස්ථානයක తాවකාලිකව පදිංචි වීම සඳහා මෙම කුලී දීමනාව ලැබෙනවා. තවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අවදානම් ලෙස හඳුනාගෙන ඇති පදිංචියට නොසුදුසු ලෙස නිර්දේශ කර ඇති නිවාස හිමියන්ටද මෙම දීමනාව හම්බෙනවා. ඒ වගේම කුලී නිවසියන් සඳහා මෙම දීමනාව ලැබෙන්නේ නැහැ. ස්ථීරව පදිංචිව සිටි එක් නිවසක් සඳහා පමණක් මෙම දීමනාව ලැබෙනවා. ස්ථීර පදිංචි නිවසට අමතරව එම පුද්ගලයා සතු අනෙක් හානියකට පත් වූ නිවාස සඳහා මෙම දීමනාව ලැබෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි මේ චක්‍රලේඛනය අනුව දීමනාව ලැබෙන්නේ. මේ වගේ අලුත් තොරතුරක් සමග ආයෙත් ඉක්මනට හමු වෙමු. සුබ දවසක්.